අපිට හොයාගන්න අවශ්‍යයි ඩොලර් මිලියන 2.5 හැකර්වරු JVPද NPPද කියන. අපි කියන ආණ්ඩුවට වහම මේක හොයලා අපිට කියන්න. මේක ගැන කිව්වේ නැත්තේ මෙච්චර කාලයකට හැකර්ලා හැංගෙන ඉන්න. හැකර්ලා ඉන්නේ හැංගිලාම තමයි. උන් එළියට ඇවිල්ලා මේ හන්දියේ සර්ම කැහපට ගහගෙන ඉන්නවද අපි හැකර්ලා කියලා. හැබැයි හැකර්ලාව හැංගුවේ තමුන්නාන්සලා. හැකර්ලා හැංගිලා ඉන්න තැන තමුන්නාන්සලා දන්නවද? හැකර්ලා හැංගී කියලා මේක කිව්වේ නැත්තේ කියලා. ඒ නිසා ඌව කියන්න යන්න එපා. ප්‍රංශේ ණය ගනුදෙනු සම්බන්ධව ලිපිගොනුවත් අතුරුදහන් කියලා මම දැක්ක පුවත්පතේ තියෙනවා. ඊළඟට අහන්න ලැබෙනවා ඉන්දියාවට ගෙවන ණය පිළිබඳව තියෙන ලිපිගොනු එහෙම නැත්නම් ණය ගෙවීම් වලටත් හැකරුරු රින්ගන්න සූදානම් වුණා කියලා. දැන් මේක මාර කෙලියක් නේ. මේක අලුත්ම එකක්. කිසිම ආණ්ඩුවක තිබිච්ච නැති දෙයක් නේ. අලුත් දෙයක්. අලුත් ජාවාරමක්. කවුද මේ ජාවාරම පිටිපස්සේ ඉන්නේ? අපිට කතා කරන්න තියෙනවා විශේෂයෙන්ම මේ රටේ ප්‍රශ්න ගොඩක් ඇත්තටම. මේ රටේ ජනතාවට එක පැත්තකින් අද තෙල් පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට විදුලි බලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. බඩු මිල පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය සේවයට කිව්වා මාස 6න් 6ට පඩි වැඩි කරනවා කියලා. දැන් මේ අය මුලින් පඩි වැඩි කිරීමක් කරාට අද වෙනකොට රටේ ජනතාවගේ විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ සේවය කරන කණ්ඩායම් වලට බරපතල විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ආර්ථිකය කඩා වැටලා මේ ගෙන යන ක්‍රියාමාර්ග සහ මේ බඩු මිලත් එක්ක එකට එකතු වෙච්ච අනිකුත් වේදන් ටික. අපි මේ සියලු තේමා වලට ගත්තාම පටන් ගත්ත දා ඉඳලා මේ ආණ්ඩුව දවසෙන් දවස මාසෙන් මාසෙට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ගොන් ඔලොමොට්ටට තකතිරු වැඩ කරමින් රටේ ආර්ථිකය ඉස්සරහට ගන්න තියෙන තැන් කඩා වට්ටමින් ඊළඟට විශේෂයෙන්ම ජාවාරම්කාරයට ඉඩ ලබා දෙමින් අද විශේෂයෙන්ම වැලි වලින් පොරළු වලින් වැව් කපුන එකේ ඉඳලා ඉඩම් අල්ලන එකේ ඉඳලා මේ සියල්ල ඇතුළෙම වංචාවල් පිරලා තියෙන්නේ. තව ඉස්සරහට හොඳ සෙල්ලම් ටික එළියට එයි. හැබැයි ඒ සියල්ලම කරගෙන යනකොට මතක තියාගන්න මේ රටේ ඉදිරි කාලය තුල ජනතාවට තෝරා ගැනීම තියෙන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයත් එක්ක එකට එකතු වෙච්ච කණ්ඩායමෙන් හැදිච්ච ආණ්ඩුවක බලය තමයි අවශ්‍ය වෙන්නේ මේ රට කරන්න.